හොඳයි ට්‍රික්ස් ලංකා ඔන්න තවත් අලුත් වැඩක් කරලා තියෙනවා අපේ බ්ලොග් කරන වෙබ්සයිට් කරන අපේ සහෝදරය වෙනුවෙන් මොකක්ද ඒ බැනර් මේකර් එකක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ බැනර් මේකර් එක යූස් කරලා ඔයාලට පුළුවන් බොහොම අපූර්ව බැනර් එකක් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද ඒ විදිහට බැනර් එක හදාගන්නේ කියලා. right මම tools කෙලිම tools වලට යන්න. tools වලට ගිහිල්ලා tools වල අපි add කරලා තියෙනවා banner maker right banner maker මේ තියෙන අපේ tool එක බොහොම ලේසියෙන් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඒ ආපුවාම ඔයාලට පේන්න තියෙනවා කොහොමද අපේ banner එක වැඩ කරන්නේ කියන එක. ඔයා හදාගන්න යන banner එක වැඩ කරන්නේ කොහොමද banner එක පේන්නේ කියන එක ඔයාලට දැන් මෙතන පේනවා. මේ අපි banner දෙකක් අපි මෙතන use කරලා තියෙනවා. ඒ දෙක ඒ විදිහට ලස්සනට කොහොමද වැඩේ ලස්සනනේ. right අපි එහෙනම් ඔයාලටත් හදමු. ඔයාලටත් පුළුවන් හදාගන්න. right අපි බලමු පොඩි ඔයාලට ප්‍රශ්නයක් දෙනවා නම් කොහොමද කරන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මට පෙන්නන්න ඕනේ නේ. right මෙතන ඔයාලට පුළුවන් මේ විදිහට මම උඩ ඔයාලා sample banner එක දැක්කහම මෙතන images දෙකක් තමයි මම add කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට image දෙකක් 10ට යනක ඔයාලට කැමති ගානක් එකතු කරගන්න පුළුවන්. දැන් මම දෙකක් තෝරගෙන තියෙන්නේ. image එකේ location URL එක. මෙතෙන්ට ඔයාලා ඉස්සෙල්ලා ඔයාලගේ banner දෙක හදාගෙන දෙක හරි කී හරි හදාගන්න එක හදාගෙන ඔයාලා upload කරගන්න කොහෙට හරි upload කරගෙන ඒකේ image එකේ URL එක ඔයාලා copy කරලා කොහේ හරි අරගන්න. ඒක තමයි මෙතෙන්ට ඕන වෙන්නේ. ඔයාලට දැන් පළවෙනි banner එක මම කියනවා මේ නිල් පාට banner එක කියලා. ඒකේ URL එක මෙතෙන්ට ඕන. එතකොට මෙතන image දැන් අපි add කරගත්තේ image එකේ එක කවුරු හරි ක්ලික් කරපුවාම යන්නේ කොහටද? ඒක ලින්ක් කරන් image එක ලින්ක් වෙන්න ඕනේ මොන ලින්ක් එකටද කියන්නේ ඒ ලින්ක් එක තමයි මෙතන මේ box එකේ දාන්න ඕනේ. right මම දැන් තෝරගන්නවා මොකක් හරි එකක් banner හොය ඉන්න බෑ. right මම මෙතන මේ 4x අපේ kilobyte ගේ 4x නේ. right මම මල්ලිගේ banner එක මම copy කරගත්තා. copy image URL right ඊට පස්සේ ඔක link වෙන්න ඕනේ කොහටද? link කරලානේ තියෙන්නේ. එහෙම link එකත් copy කරගත්තා. right ඊට පස්සේ මම ගන්නවා Blogatrix copy image right ඊට පස්සේ ඒකේ මේ විදිහට දාගත්තා. right ඊට පස්සේ width එකයි height එකයි අහනවා. මම දන්නවා මෙතන මගේ මෙතන දාලා තියෙන banner එක මගේ දැන් ට්‍රික්ස් ලංකා එකේ slide දකුණු පැත්තේ තියෙන මේ slide bar එකේ උඩරිම size එක 292යි. ඉතින් ඒකට හරියන්න තමයි banner දාලා තියෙන්නේ. ඔයාලා ඉතින් ඔයාලා හදාගත්තී එක size එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම දැන් ඔයා මේ add කරන images එක size එකෙන් තෝරගන්න නැත්නම් ඒක නිකන් පිළිවෙලක් නැහැනේ. කැතයිනේ. right width එක මම අරගෙන තියෙන images වලට 292යි. height එක 50යි. right ඊට පස්සේ ඔයාලට පුළුවන් show advanced යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා number button color එක. මෙතන මේ ඔයාලට පේන්න තියෙන කොළ පාටින් තමයි මේ button දෙක තියෙන්නේ. ඉතින් අපි බලමු. green red blue yellow black කියලා color කීපයක්ම තියෙනවා. ඒක ඔයාලට ඔයාගේ banner එකේ පාට වලට අවශ්‍ය විදිහට ඔයාලට ගැලපෙන විදිහට ඔයාලට මේ colors තෝරගන්න. sorry ඊට පස්සේ මෙතන ඔයාලට තෝරගන්න තියෙන්නේ left right ඒ කියන්නේ මෙතන බටන් එක තියෙන්නේ මෙතන 1 2 කියලා banner button තියෙනවා. ඒක වමටද දකුණටද කියන එක තමයි එතනින් තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් time එක ඔයාලට හදාගන්න පුළුවන්. okay ඒක කොහොම තියන්න ඔයාලට කැමති විදිහට හදාගන්න. image number එක ඔයාලට පෙන්වන්න ඕනද කියන එක මෙතන 1 2 කියලා තියෙන්නේ. ඒ විදිහට image number එක හරිද එතන තියෙන button නෙමෙයි number එක පෙන්වන්න ඕනද නැද්ද කියන එක එතනින් හදාගෙන get the code කියන එක ක්ලික් කරන්න. එච්චරයි. ඊට පස්සේ අපි code එක හදාගත්තා වගේ banner එකේ. ඉතින් දැන් මේක ඔයාගේ blog එකට හරි කොහට හරි දාගන්න යන්න කලින් මේක වැඩ කරනවද කියලා අපි බලා ගන්නත් එපේ. නැතුව බොරුවට අපව කට්ටක් ගන්න ඕනේ නෑනේ. ට්‍රික්ස් ලංකා වල ඉඳගෙනම ඔයාලට පුළුවන් ඒ දේ බොහොම ලේසියෙන් කරන්න. tools වලට යන්න edit HTML editor එකට ගිහිල්ලා අපේ
HTML editor එක use කරලා ඔයාලට මේක අත්හදා බලන්න පුළුවන්. අපි code එක copy කරගෙන ඉන්නේ. මම මෙතන paste කරා. preview. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි හදාගත්ත banner එක එලකිරි වගේ තියෙනවානේ. ඉතින් ඔන්න ඔහමලු Tricks Lanka එකේ banner maker එක use කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා කාටත් වැදගත් වේවි කියලා. කරන්න තියෙන ඉතින් Tricks Lanka එකට ලැබෙන්දී ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්නේ. Tricks Lanka එකට පොඩි link එකක් දෙන්න ඔයාලගේ blog එකේ හරි site එකේ හරි මේ banner එක මේ තියෙන banner එක ලොකු ඇඩි කියලා හිතනවනම් ඔයාලට පුළුවන් පුංචි banner එකක් හරි එහෙම නැත්නම් පොඩි text එකක් හරි link කරලා ඔයාගේ site එකට දාන්න පුළුවන් අපිට support එකක් විදිහට. එහෙනම් ඉතින් Tricks Lanka හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා. එහෙනම් කට්ටියටම සුබ දවසක්. Bye bye.